ස්ටේක් කෙනෙක් හිටියා මාරව ලස්සනයි. ෆයිල් එක කිනනද? මෙතනින් කෑම එක විතරක් ගත්තා. ඉතුරුට දාන්න කලින් ඇක්ලිමේට් කරන්නේ කොහොමද කියලා අපි කතා කරමු. ඒ වතුර එක අපේ ටැංකියට දැම්මොත් අවුල් යන්න පුළුවන් මේ මාළුවන්ට විශේෂයෙන්. ඉතින් guys මොකද වෙන්නේ? ඉතින් අද අලුත් වීඩියෝ එකක් මාළු ටැංකියේ පොඩි අප්ඩේට් එකක් ගැන. ඉතින් මම කාලයකට පස්සේ මාළු හදන එක නවත්තලා දැන් ආපහු හිතුණා මාළු ඇති කරන්න ඕනේ කියලා. ඉතින් මුලින්ම කියන්න ඕනේ මම ටැංකියේ ඔයාලට පේන ඇති මම යූස් කරලා තිනවා කබොක් ගල්. ඉතින් ලොකු කෑල්ලක් තිබ්බා මම පොඩ්ඩක් කඩලා පැති හතරකින් තිබ්බා. මැද තීරවණ ගණක් තියෙනවා. ඉතින් මේකෙන් අපිට හුඟක් pH එකේ බැලන්ස් කරන්න පුළුවන්. මම ගාව තියෙනවා තව පවර් ෆිල්ටර්ස් දෙකක් මම යූස් කරලා තියෙනවා සහ බෝයු හීටර් එකක් මම යූස් කරලා තිනවා. ඉතින් මේක මම ඊයේ තමයි රෑ අස් කරලා පොඩ්ඩක් වතුර ටිකක් දාලා සර්කල් වෙන තිබ්බා අද වෙනකන්. ඉතින් දැන් හොඳට සර්කල් වෙලා තියෙනවා ටැංක් එක. ලයිට් එක දැම්මට පස්සේ මෙන්න මේ විදිහේ ෆයිනල් ලුක් එකක් තමයි මාළු ටැංකියේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති හීට් එකත් මෙතන එකපාරට ඔන් වුණා. මම දැන් මේකට මාළු කෑමයක් ගන්න ඕනේ, මාළුවෙක් ගන්න ඕනේ. ඉතින් හිතන් ඉන්නවා ඔස්කා කෙනෙක්ටම යන්න. ඉතින් මම කලින් වීඩියෝස් වල දැකලා ඇති ඔස්කා කෙනෙක් හිටියේ. ඉතින් මම ඔස්කාට මාළු ආසයි. ඔස්කා කෙනෙක් ගන්න හිතන් ඉන්නවා වෙන වෙරයිටි එකක්. ඉතින් බලමු මොකද්ද වෙන්නේ කියලා. ඉතින් guys මුලින්ම මම ගියේ North West Aquarium එකට. ඉතින් මම ගන්න හිතන් ඉන්නේ Royal Red මෙන්න මේ කියන කෑම එක. ඉතින් මේක සාමාන්‍යයෙන් හුඟක් හොඳයි ඔස්කා කෙනෙක් පාවිච්චි කරන කෙනෙක්ට. ඉතින් මේගොල්ලෝ දන්නවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න ඔස්කා කෙනෙක් හොඳ කෑමයක් මොකද්ද කියලා. මම සාමාන්‍යයෙන් යූස් කරන්නේ මේ Royal Red කෑම එක. ඉතින් මේගොල්ලන්ගේ සාමාන්‍යයෙන් prices අඩුයි. මම පොඩ්ඩක් කෝල් කරලා අනිත් අයත් කම්පෙයාර් කරලා බලද්දි ඉතින් මම කෙලින්ම ගියා. ඉතින් මෙතන හුඟක් මාළුත් ඉන්නවා. අපි පොඩි වටයක් දාලා කෙලින්ම මාළු කෑම එකට යමු. ඉතින් මම මේගොල්ලන්ගෙන් කෝල් කරලා මැව්වා same thing ඔස්කර්ලා ඉන්නවද කියලා. ඔස්කර්ලා නැහැ කියලා තමයි කිව්වේ. ඉතින් මේගොල්ලන් හිටියේ සාමාන්‍ය සික්ලිච් ಜಾති සමහරකට පොඩි පොඩි මාළු ಜಾතියක් හිටියා. අපි හුඟක් වැරයිටිස් තිබ්බා. ඉතින් ඔන්න ওই විදිහට තමයි සාමාන්‍යයෙන් මාළු වැරයිටිස් කිහිපයක්ම හිටියේ මේ ඇක්වේරියම් එකේ. ඉතින් හුඟක් හොඳ ඇක්වේරියම් එකක් කියන්න පුළුවන්. ඉතින් ළඟ කෙනෙක් ඉන්නවා නම් දෙලඟඳ ඉන්නවා නම් මෙතනට ඇවිල්ලා බලන්න හුඟක් වැරයිටිස් මාළු ඉන්නවා. It was at this moment that he knew. He fucked up. ඉතින් guys මම මෙතනින් කෑමක විතරක් ගත්තා. ඉතින් මම දැන් යනවා Aqua Club කියලා එකක් තියෙනවා තලවගත්තු ඇක්වේරියම් එක අලුතෙන් දාපු ෂොප් එක. ඉතින් මම ගන්නට කෝල් කරාට පස්සේ ඒගොල්ලෝ කිව්වා වේල් ටේල් ඔස්කලා ඉන්නවා කියලා වෙරයිටි එකක්. ඉතින් මම ටුකයක් දාගත්තා කෙලින්ම එතනට ගියා කොහොමද මාළු ටික කියලා බලන්න. Aqua Club එකට ගියාට පස්සේ මේගොල්ලෝ අලුතෙන් දාපු ෂොප් එකක් මේක. ඉතින් තලවතුගොඩ මාදිවල කිඹුලවර හරි තමයි මේ ෂොප් එක තියෙන්නේ. මම පල්ලෙහා link එක description එකේ දාලා තියෙනවා ලොකේෂන් එක. ඉතින් මේගොල්ලන්ගේ මාළු ටිකක් අඩුවෙන් තමයි හිටියේ අරකට එක බලද්දි සාපේක්ෂව. හැබැයි ඔස්කලා ඉන්නවා කියලා කිව්වා. ඉතින් මෙන්න මේ විදිහට ඔස්කලා සෙට් එකක් හිටියා වේල් ටේල් ලෙපර්ඩ් ඔස්කලා සෙට් එකක්. ඉතින් ඒගොල්ලෝ ටිකක් අර බය වෙලා තමයි හිටියේ රාජ්‍යෝට වගේ. ඉතින් මම හිතුවා මේකෙන් සෙට් එකක් අරගන්න ඕනි කියලා මගේ ටැංක් එකට. ඉතින් මේගොල්ලෝ ගාව ඇරවාන්ලා හිටියා. ඉතින් ලොකු ස්ටේක් කෙනෙක් හිටියා මාරව ලස්සනයි. ඉතින් මාර මාස මාළුවේ මස් ස්ටේක් කෙනෙක්. ඉතින් අපි කෙලින්ම මාළුවෝ ටික අල්ලන්න සෙට් වුණා. වතුරේ හැටිද නැත්තම් කේස් එකක් කියලා? නෑ මේකට මේ බෙහෙත් දාලා තමයි ඉතින් දැන් නම් බුලන්නේ අර ඩක්ටින් කරේ නෑ. ඒක නම් ගාම අරගෙනවා පොඩක් ප්ලස් වෙනවානේ. අලුතෙන්ද මේ ආවේ කල් සතියක් වෙන්න බැහැ. හොඳයි යන්න ඕනේ. දැන් හැබැයි මේක නේ ඒකට පාරන දෙනවා. වේව් ටේල් එකම දෙන්නයි යන්නේ. වේව් ටේල් එකම දෙන්නේ නා. ඕගොල්ලෝ ඔය කිදියර අතන අයින එක කිනද අතන අන්න මේ ඉතින් ඔන්න ඔය විදියට මාළු දෙන්නෙක් මම දාගත්තා. 4ක් ගන්න තමයි හිටියේ. ඒත් මට හිතුණා මේ දෙන්නව අරගෙන වෙන දවසක ඇවිල්ලා තුනෝ තව දෙන්නෙක් ගන්න කියලා උන් දෙන්න හොඳට හිටියොත් කියලා. ඉතින් මේ විදියට වේල් ටේල්ලා දෙන්නෙක් මම ගත්තා පෙයාර එකක්. ඉතින් ඔන්න ඔය විදියට අපි යමු දැන් ගෙදරට ගිහිල්ලා ටැංකියට මාළු ටික දාලා බලමු කොහොමද මේගොල්ලෝ ඉන්නේ කියලා. ඉතින් guys මාළු සෙට් එක ගෙනාවා ගෙදරට. ඉතින් මුලින්ම ටැංකියට මේගොල්ලෝ ඇක්ලිමේට් කරන්න ඕනේ. මම ගෙනාපු කෑම එකත් මේක තමයි. ඉතින් Royal Red කෑම එක. ඉතින් මේකේ sizes කිහිපයක් තියෙනවා. ඉතින් ඔයාලන්ට කැමති sizes එක බලලා ගන්න පුළුවන්. ඇත්තටම හොඳ කෑම එකක්. මාළුගේ colours එන හුඟක් nutrition තියෙන කෑම එකක්. ඉතින් ඔයගොල්ලෝ try කරලා බලන්න. ඉතින් අපි බලමු මේගොල්ලන්ට කෑම දාලා අන්තිමට මේගොල්ලන්ව ටැංකියට සෙට් වුණාට පස්සේ
ඉතින් ගයිස් මුලින්ම මම කෙලින්ම එකපාර මාළුවව දාන්නේ නැහැ ටැංකියට. මුලින්ම ඇක්ලිමේට් කරන්න ඕනේ. ඉතින් මම මේක සරලව කිව්වොත් අපි මාළුවෙක් කඩෙන් ගෙනාවට පස්සේ එයාව කෙලින්ම ටැංකියට රිලීස් කරන්නේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් වෙන ටැංකියේ ඉන්න මාළුවෙක් අපි ගාව ඔල්රෙඩි මාළුවෝ ඉන්නවනම් සාමාන්‍යයෙන් හොඳම ක්‍රමය තමයි වෙනම ක්වොරන්ටයින් ටෑන් එකේ තියලා ඒගොල්ලන්ගේ බිහේවියර්ස් බලලා ඒගොල්ලෝ අවුලක් නැද්ද කියලා බලලා අපේ ටැංකියට රිලීස් කරන එක. ඉතින් මගේ ටැංකියේ ෆ්‍රෙෂ් ටැංක් එකක් හුකුත් මාළු නැති හින්දා මම කෙලින්ම ඇක්ලිමේට් කරලා රිලීස් කරන්න හිතුවා. ඉතින් ඇක්ලිමේට් කියන්නේ අපි හිතමු මාළුවා ඉන්නේ ඇක්වේරියම් එකේ ඉන්න ටැංකියේ වතුර එක වෙන උෂ්ණත්වයක තමයි තියෙන්නේ. ඉතින් අපේ ටැංක් එකේ තියෙන උෂ්ණත්වය වෙනස්. ඉතින් අපි කෙලින්ම මාළුවා දැම්මහම මාළුවාගේ බිහේවියර් එකට කියන මාළුවට අවුල් යන්න පුළුවන්. සරලව කිව්වොත් අපි කෙලින්ම කොළඹ ඉඳලා කෙලින්ම නුවරඑළිය අත යඩිය වගේ සීන් එකක් තමයි තියෙන්නේ. ඉතින් කෙලින්ම අර උෂ්ණත්වය වෙනස් වෙනවා අපිටත් පොඩි අවුලක් තියෙනවානේ. ඒක මාළුවට හුඟක්ම දැනෙනවා. ඉතින් ඒක නිසා අපි ඇක්ලිමේට් කරනවා අනිවාර්යයෙන්ම. ඉතින් ඇක්ලිමේට් කරන්න මෙන්න මෙහෙමයි. සාමාන්‍යයෙන් අපි ටැංක් එකේ වතුර එකට අපි ගෙනවු බෑග් එක සාමාන්‍යයෙන් දාලා තිනවා විනාඩි 15ක් 20ක් විතර. One eternity later. ඊට පස්සේ මම මෙන්න මේ පේන විදිහට මම කරන්නේ මගේ ටැංකියේ වතුර ටිකක් බෑග් එකට ආපහු දාලා විනාඩි 5ක් 10ක් තියාගන්න. එතකොට සාමාන්‍යයෙන් උෂ්ණත්ව ටික සාමාන්‍ය මට්ටමකට සෙටල් වෙනවා. ඊට පස්සේ අපිට මාළුව රිලීස් කරන්න පුළුවන්. මතක තියාගන්න තව දෙයක් තියෙනවා. ඒ ගෙනාපු වතුර එකම පිටින්ම මාළුවව දාන්න එපා. ඒකට හේතුව තමයි අපි ගේන වතුර එකේ සමහර විස බීජ තියෙන්න පුළුවන්, සමහර ලෙඩ තියෙන්න පුළුවන්. ඒ හින්දා දැන් මොකද පේනවා ඇති අපි ගෙනාපු ටැංකියේ වතුර දුමුරු පාටයි. ඉතින් මේ වතුර එක අපේ ටැංකියට දැම්මොත් අවුල් යන්න පුළුවන් මේ මාළුවන්ට විශේෂයෙන්. ඉතින් මාළු තවත් ඉන්නවනම් අපේ ටැංකියේ ඔල්රෙඩි මාළුව ඉන්නවනම් මේ ආපෝ ඒ වතුර එකම රිලීස් කරොත් ඒ තියෙන ලෙඩ ටික අපේ හොඳ ඉන්න මාළුන්ටත් එන්න පුළුවන්. ඉතින් මගේ මාළු නැහැ තමයි. ඒත් මම කරන්නේ ඒකේ වතුර ටික අයින් කරලා net එකට මාළු ටික අරගෙන මාළු දෙන්න විතරක් මගේ ටැංකිය රිලීස් කරන එක. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි ඔස්කල දෙන්නවම රිලීස් කරේ මගේ ටෑන්ක් එකට. ඉතින් ඔක්කොම රිලීස් කරාට පස්සේ මාළු දෙන්න චුට්ටක් බයලා තමයි ඉන්නේ. කොහොමත් මාළු ටැංක් කියලා අලුතෙන්ම ඇතෑරියට පස්සේ ඉතින් නෝමල් විදිහට ඔහොම තියලා මම වහලේ සෙට් කරන ලයිට් එකක් දාලා තිබ්බා. ඉතින් උලන්ට පොඩ්ඩක් සෙටල් වෙන්න ඕන නිසා ඉතින් පැය කිහිපයකට පස්සේ ඔන්න ඔහොම තමයි මාළු දෙන්න ෂේප් එකේ ඉන්නේ. ඉතින් මෙන්න මේක තමයි රෝයලට් කෑම් එක හුඟක් සීල් කරලා ප්‍රොටෙක්ට් විදිහට තමයි කෑම එක ඉන්නේ. ඉතින් අපිට වෙනම ස්පූන් එකක් එනවා. මම ළඟට කරලා පෙන්නන්නම්. මෙන්න මෙහෙමයි කෑම එක තියෙන්නේ. සාමාන්‍යයෙන් හොඳ ක්වොලිටි කෑම එකක්. අපි බලමු මේගොල්ලන්ට දාලා මේගොල්ලෝ කන්නේ කොහොමද කියලා, කොහොමද රියැක්ට් කරන්න මේ කෑම එකට කැමති වේද කියලා. ඉතින් රියැක්ට් එකක් දැම්මේ නැහැ. මම වීඩියෝ එක ඔන් කල්ලම තිබ්බා. ඉතින් ෂේප් එකේ ටික වෙලාවකට පස්සේ මේගොල්ලෝ කෑම කන්න පටන් ගත්තා. ඉතින් ඔන්න ওই විදිහට තමයි මගේ ටැංක් එකේ පොඩි වීඩියෝ එකක් ඔයගලන්ට ගෙනාවේ. ඉතින් හුඟොල්ලෝ ගාවත් ඉන්නවා නම් ඔස්කලා ඉන්නවා නම් මොනා ඉන්න මාළුවෙක් ඉන්නවා නම් පල්ලේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔන්න ඔය විදිහ තමයි මම මාළු ටැංකියට අලුතෙන් මාළු ටිකක් සෙට් කරලා මේ විදිහට මාළු ටැංකිය පොඩ්ඩක් සෙටප් කරගත්තේ. ඉතින් තව මාළු දෙන්නෙක් තුන් දෙනෙක් ඇඩ් කරන්න පොඩි අයිඩියා එකක් තියෙනවා. අපි බලමු මම ඒ වුණොත් ඒක ෂෝට් වීඩියෝ එකෙන් එන්න. ඉතින් මේ රිවිව් එකේ හරියද හරියට දැනගන්න.